ටොප් 10 ශ්‍රී ලංකා අරන් එන තවත් අපූර්ව වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක් වෙන ගුවන් යානා වර්ගය මොකක්ද කියලා ඇහුවොත් කිසිම විවාදයක් නැහැ. ඒ තමයි ඇමරිකානු ගුවන් හමුදාවේ B2 යානාව. ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන ස්ථාන 3කට ප්‍රහාර එල්ල කරන්න මේ B2 යානා යොදාගත්තා. ඒ සමගම මේ සුවිශේෂී තාක්ෂණයක් සහිත B2 යානා ගැන මුළු ලෝකෙම කතා කරන්න පටන් ගත්තා. අන්න ඒ නිසා අපි හිතුවා ඔයාලටත් මේ B2 යානා ගැන හැම විස්තරයක්ම අරන් එන්න ඕනේ කියලා. එහෙනම් අපි ඉක්මනට මෙම වීඩියෝ එකට මේ B2 ඇමරිකා එක්සත් ජනපදයේ නෝත්‍රොප් ග්‍රූමන් සමාගම විසින් නිෂ්පාදනය කරන මේ B2 අධිබලති බෝම්බ හෙළන යානය ඔවුන් නිෂ්පාදන කටයුතු මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 1988 වර්ෂයේදී. ලෝකයේ දියුණුම තාක්ෂණයක් භාවිතා කරමින් සතුරු හමුදා මවිතයට පත් කරවන ලෝකේ භයානකම ගුවන් යානයේ විදිහට මේ B2 යානාව හැඳින්වුවාට කිසිම වරදක් නැහැ. අපි එදිනෙදා දකින සාම්ප්‍රදායික ගුවන් යානා හා ප්‍රහාරක ජෙට් යානා වලට සම්පූර්ණයෙන්ම වෙනස් හැඩයක් ගන්න මේ B2 යානය අපිට ගුවනේ ගමන් කරනකොට පේන්නේ කුකුස්සෙක් වගේ පක්ෂියෙක් පියාඹන ආකාරයක්. මේ යානාව සතු තියෙන සුවිශේෂීම හැකියාව තමයි ඕනෑම සතුරු භූමියකට කිසිදු ආකාරයකින් නොදැනී ඇතුල් වීමට තියෙන හැකියාව. ඒ වගේම Tamanගේ මෙහෙයුම අවසන් වුණාට පස්සේ ආපහු Tamanගේ කඳවුර නිරුපද්‍රිතව යාමටත් මේ සුවිශේෂී ස්ටෙල් තාක්ෂණය නිසා හැකියාව ලැබිලා තියෙනවා. සතුරු රේඩාර් සංඛ්‍යාත පරිවර්තනය කිරීමේ හා එම රේඩාර් තරංග උරා ගැනීමේ හැකියාව මේ B2 යානාව සතු වෙනවා. ඒ සඳහා මේ යානාව නිෂ්පාදනය කරනකොට කාබන් ෆයිබර් රෙක්ටිෆෝස් කියන ප්ලාස්ටික් අමුද්‍රව්‍යත් රේඩාර් තරංග උරා ගන්නා විශේෂ තීන්ත වර්ගයකුත් ඔවුන් යොදාගෙන තියෙනවා. මේ තීන්ත මගින් රේඩාර් තරංග නැවතත් සම්ප්‍රේෂණය කිරීම වළක්වලා දානවා. ඒ වගේ මේ යානාවේ එන්ජින් මගින් පිට කරන වාතය සිසිල් කරන පද්ධතියක් මේ ස්ථාපිත කරලා තියෙන නිසා අදෝරක්න සංඥා නිපදීමත් අවම කරනවා. මේ එන්ජින් යානයේ පියාපත්වල අභ්‍යන්තරයේ තියෙන නිසා ඒවායේ ශබ්ද ඇසීමත් බොහෝ දුරට අඩු කරන්න නිෂ්පාදකයන් සමත් වෙලා තියෙනවා. මේ යානාවේ සියලුම සංනිවේදක උපකරණ වගේම සංවේදක උපකරණත් අපි කලින් කියපු ස්ටීල් හැකියාවට බාධා නොවන විදිහට තමයි ඔවුන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ සියලුම දේවල් නිසා මේ යානාවට පුළුවන් වෙලා තියෙනවා සතුරන්ගේ රේඩාර් උපකරණ වලට හසු නොවි Tamanගේ ඉලක්ක වෙත නිවැරදිව සමීප වෙන්න. මේ B2 යානයට න්‍යෂ්ටික බෝම්බ, බංකබස්ට බෝම්බ වගේම සාම්ප්‍රදායික බෝම්බ රැගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ යානාවකට ටොන් 20000ක පමණ බෝම්බ රැගෙන යාමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම Tamanගේ ඉලක්ක මතට බෝම්බ එලීමේදී ඊතරම් නිවැරදිව එම බෝම්බ පතිත කිරීමටත් මේ යානාවට හැකියාව තියෙනවා. මේ B2 යානාවට තියෙන අනෙක් සුවිශේෂී හැකියාව තමයි යානාවට ගුවනේදීම ඉන්ධන පුරවා ගැනීමේ හැකියාව තිබීම. ඒ නිසා මේ යානාවකට ලෝකේ ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එක් ඉන්ධන පිරවුමකදී කිලෝමීටර් 11000ක් පමණ දුරක් ගමන් කිරීමේ හැකියාවත් මේ යානයට තියෙනවා. ඒ වගේම ඉතා කුඩා ධාවන පථයකින් මේ යානාව ගුවන්ගත කිරීමේ හැකියාවත් මේ යානයේ නිෂ්පාදකයන් ලබා දීලා තියෙනවා. කාර්ය මණ්ඩලය ලෙස නියමුවන් 2 දෙනෙක් ගමන් කරන මේ යානාව ඇමරිකා එක්සත් ජනපදයේ විසින් නිෂ්පාදනය කරන්න තීරණය කරලා තියෙන්නේ රුසියාවත් සමග පැවැත්වුණු සීතල යුද සමයේදී. මුලින්ම යානා 132ක් පමණ ඔවුන් නිෂ්පාදනය කරන්න සැලසුම් කරත් පසු කාලිනව සීතල යුද්ධය අවසන් වීමත් එක්කම එම යානා ප්‍රමාණය යානා 21කට සීමා වෙලා තියෙනවා. 1988 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් මිලියන 600ත් 900ත් අතර වගේ මිලක් වුණු මේ යානාවක් වර්තමානයේ වෙන විට ඇමරිකන් ඩොලර් බිලියන 2.13කට අධික මිලක් වෙනවා. 2008 වර්ෂයේ සිදු වුණු අනතුරකුත් 2002 වර්ෂයේදී අලාභහානි වෙච්ච යානයක් විශ්‍රාම ගැනීමත් නිසා දැනට ඇමරිකානු ගුවන් හමුදාව සතු පවතින්නේ මේ වර්ගයේ යානා 19ක් පමණයි. 1999 වර්ෂයේදී කොසෝවෝ යුද්ධයටත් ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව, යේමනය, ඒ වගේම පසුගියදා ඉරානයට එරෙහිවත් ඇමරිකානු එක්සත් ජනපදය විසින් මේ යානා භාවිතා කරලා තියෙනවා. ඒ වගේම 2032 අවුරුද්ද වෙනකල් මේ B2 යානා භාවිතා කරන්න ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ මීළඟ අධීර වශයෙන් මේ B2 යානයේම තවත් නවීකරණය කරපු මාදිලියක් වශයෙන් B2 රේඩාර් කියන යානය ඔවුන් නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙනම් B2 යානය ගැන ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ටොප් 10 ශ්‍රී ලංකා අරගෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනකල් මම ආදරේ සමු ගන්නවා. ඔබට සුබ දවසක්.